මකුළු දැල් කියලා කියන්නේ වාහනේ වලටත් වඩා ශක්තිමත් දෙයක් කියලා දන්නවද? ඔව්. එකපාරම විශ්වාස කරන්න බැරි වුණත් ඒක තමයි ඇත්ත. සාමාන්‍යයෙන් මේ මකුළු දැලක් මිනිස් කෙස් ගසක් වගේ 20 ගුණයකටත් වඩා තුනී. මකුළු ඇත්තටම යාළගේ දැල් වියන්න ගන්නේ ප්‍රෝටීන් වර්ග වලින් හැදිච්ච චූටි නූලක්. ඉතින් මොකක් හරි ක්‍රමයකට මේ මකුළු දැල් හදලා තියෙන ද්‍රව්‍යනුයි වාහනේ වලනුයි එකම මහත තියෙන කම්බි දෙකක් හැදුවොත් වැඩිපුර ශක්තිමත් වෙන්නේ අර මකුළු දැල් හදලා තියෙන ද්‍රව්‍යෙන් හදපු කම්බිය. ඉතින් මේවා කොච්චර ශක්තිමත්ද කියනවා නම් පැන්සලක මහතකට හදපු නූලකින් පුළුවන් කිලෝ 5000ක් වගේ ස්කන්ධයක් එල්ලලා තියන්න. ඒ වගේම තමයි වාහනේ කම්බි ඇදීමකට ලක් කරනකොට ඉක්මනින්ම කැඩිලා යනවා. හැබැයි මකුළු දැල් වලට ඉතා හොඳ ප්‍රත්‍යක්ෂතාවයක් තිබෙනවා. ඒ කියන්නේ ඉතා හොඳින් ඇදීමේ හැකියාවක් තියෙනවා. මේ හින්දා මකුළු දැල් වාහනේ වගේ ලේසියෙන් ඇදීමකදී කැඩිලා යන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් වැඩුණු මකුළු වෙට්ට එක දිගට නවත්තන්නේ නැතුව මීටර් 300ක් වගේ දිගකට මේ ප්‍රෝටීන් තන්තුවක් නිපදවන්න පුළුවන්. ඒ කියන්නේ මකුළුවෙක් මේ විදිහට එක දිගට හදන තන්තුවක් පොටවල් කිහිපයක් දක්වා නැමුවොත් මේකට කාර් එකක් වුණත් උස්සන එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඉතින් මකුළු දැල් මෙහෙම ගොඩක් ශක්තිමත් නිසා මේ මකුළු දැල් ගොඩක් එකපාර එකතු කරගන්න ක්‍රමයක් තියෙනවා නම් ප්‍රායෝගික ලෝකෙත් අපිට මේ වගේ ලොකු වැඩක් ගන්න පුළුවන්. විද්‍යාඥයින් අදටත් උත්සාහ කරනවා මකුළු දැල් භාවිතා කරලා බුලට් ප්‍රූෆ් ජැකට් සහ ශල්‍යකර්ම සඳහා භාවිත වන සියුම් තන්තු වගේ දේවල් හදන්න. කොහොම වුණත් මේ වගේ දෙයක් හදන්න ඕනි වෙන ලොකු මකුළු දැල් ප්‍රමාණයක් එකතු කරගන්න එක නම් ලේසි වැඩක් නෙවෙයි. විද්‍යාඥයින් මේ වෙනකොට උත්සාහ කරනවා කෘත්‍රිම මකුළු දැල් වල සමාන ශක්තියක් තියෙන දෙයක් හදන්න. හැබැයි ඉතින් ඒ උත්සාහය තවමත් සාර්ථක වෙලා නම් නැහැ. ඉතින් ඔයගොල්ලෝ මේ ගැන මොකද්ද හිතන්නේ? ගෙදර කොහේ හරි මකුළු දැලක් දැක්කම ලේසියෙන් ඒක කඩලා දැම්මට මේවා මෙච්චර ශක්තිමත් වෙන්නත් පුළුවන් කියලා දැනගෙන හිටියද?